guys අද අපි කරන්න හදන්නේ ෆුඩ් රිවිව් එක කොමේ බිස්කට්. බලන්න වෙනවනේ මේ දෙකම එක සමානයි. හරි අමාරුයි නේ ෆ්ලේවර් එකක් අඳුර ගන්න. මම අර එකපාරක් අර ඔයගලන්ට පෙන්නුවේ උස්වත් චිප්ස් එහෙම. ඒකේ නම් කලර්ස් ඩිෆරන්ස් කරලා බෙදලා තියෙනවා. ඒ වුණාට මේකේ කොහොම වේද කියලා හිතා ගන්න බෑ. හරි. පැකින් එක ගත්තොත් එහෙම පැකින් එක එක සමාන වගේ. හරියට ගන්න ගිය තැනදී හරියට පැටලෙනවා මොකද්ද ෆ්ලේවර් එක කියලා හරි අමාරු අඳුර ගන්න. ඒ වුණත් නම තියෙනවා පොඩියට බාබකියු ෆ්ලේවර් and cheese and chili ෆ්ලේවර් එක අපි මේ අන්පැක් කරලා බලමු. මේක මේ හරි වෙනස්. මේක අර මං කියව විදිහට තමයි මෙහෙම තමයි පැකට් එක කඩන්නේ. සුවඳ නම් එනවා. සුවඳයි ලස්සන පැකින් එකේ වෙනස්කම් තිබ්බට මේක ඇතුලේ තියෙන පැක් එක නියමයි. මම හිතන්නේ මේ ක්‍රැකර්ස් ටික ආරක්ෂා කරගන්න තමයි මෙහෙම දීලා තියෙන්නේ. තව මේ කන්න නැති පැකට් එකකුත් තියෙනවා. මේකෙන් නම් වෙන්නේ ඇත්තටම මේකේ තියෙන වෝටර් ලෙවල් එක අඩු කරන එක. නැවුම් බබේ සුරකින්න නියමයි. අපි ඒක කන්න මේක කවුරුත් කන්න යන්න එපා. ඇත්තට කියන්නේ මේක කවුරුත් කන්න යන්න එපා. do not eat කියලා තියෙනවා. හරි. අපි බලමු ක්‍රැකර් එකක් කාලා. හරි. හොඳට බලාගන්න. ක්‍රැකර් එක. සාමාන්‍ය හොඳට එක ලේයකදී එක ෂෙල් එක තියෙන 1 2 3 4 5 6 7 8 9 10 11 12 දුසිම් දෙකක් තියෙනවා. ඒතර දාන ෆ්ලේවර්ස් ඇඩ් කරන ඩස්ට් එක වගේ තියෙන කියන්නේ රස ගන්නවන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තියෙන්නේ වටේ ටික විතරයි ගෑවිලා. ඒ වුණාට ඒක මම නම් කියන්නේ මේ ෆ්ලේවර් එක ඒ බිස්කට් එකේ මික්ස් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඩෝ එකේ මික්ස් වෙන්න ඕනේ. හැබැයි ඩෝ එකේ වටේ විතරයි තියෙන්නේ. අර මුල් ටික කනකොට පොඩි ගතියක් තියෙන ඊට පස්සේ නෑ. ඒක තියෙනවා. අපි බලමු ඊළඟ ෆ්ලේවර් එක බාබකියු ෆ්ලේවර් එක. අපි ඒකත් අන්පැක් කරගමු. මේක ඇත්තරම අපි මේ ටොපින් එකක් හදාගෙන කන එක තමයි හොඳ. මොකද මෙයාලට මේක ගාණක් වෙන්නේ එක පැකට් එකක් වෙන්නේ රුපියල් 120ක් වගේ. ඉතින් ඒ වගේ ප්‍රයිස් එක දීලා අපි ටොපින් එකක් හදාගෙන කන එක ඇත්තරම හොඳයි. මේක තමයි බාබකියු ෆ්ලේවර් එක. ඇත්තරම මේකේ බාබකියු ටේස්ට් එකක් තියෙනවා නියමයි. අත්‍යවශ්‍යම රහයි මේක නම්. හැබැයි මේගොල්ලන් තියෙන එකම අවුල ඔයන් බේන දන්න බිස්කට් එකේ මැද්දේ මුකුත් මික්ස් වෙලා නැහැ. දෙපැත්තේ විතරයි මික්ස් වෙලා තියෙන්නේ.